නිසලිගේ අදහසට අනුව මිනික නැන්දා සමග අර ගැහැණු කෙනාගේ තොරතුරු හොයන්න ඒ ගෙදරට ගියත් එයාලට දැනගන්න ලැබුණේ ඇය විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින බවත්, ඇගේ පෙම්වතා නිතර ගෙදර ආව බවත්, ඒ සිද්ධියෙන් පස්සේ දෙදෙනා අතර බහින් බස්වීමක් වුණ බවත්, ඒ සිත් ඇවුලට ඇය ජීවිතය නැති කරගත් බවත්ය. එතනින් නොනැවතුණු මිනුක ඊළඟට ගියේ අර ගෑනු ළමයාගේ පෙම්වතා ළඟටයි. ඔහුටද කියන්න තිබුණේ ඒ ටිකම පමණි. ඔහුද කලකිරීමෙන් සිටින බව පැවසීය. එදායට තරවටු නොකරා නම්, සැක නොකළා නම් අද මෙවන් දුකක් ඔහුට විඳින්න නොවන බව වේදනාවෙන් මිනුකට පැවසුවේ ඇගේ යහපත් ගති පැවතුම් ගැනද උතුම් මනමිනි. ගෙලවෙරලා ගන්නට පැයකට පමණ කලින් ඔහුගේ නිවසට ඇවිත් ඔහුගේ දිනපොතේ අවසන් පිටුවේ යමක් ලියා ගොස් ඇති බවත්, අවශ්‍ය නම් එක දෙන්නට කැමති බවත් ඔහු පැවසීය. මිනුකත් නැන්දත් එම සටහනත් ඔහු ළඟ තිබී ඇගේ දිනපොතත් රැගෙන ඒ නිවසෙන් පිට වුණා. මිනුකගේ ප්‍රමාදය ගැන හටගත් බියකින් නිසලි පාර දිහා බැලුවේ. දෙයියනේ, මේ දෙන්නට කරදරයක්වත් වෙයිද? එහෙ අය කොහොමයිද කියන්න දන්නවද? නිසලි සිතුවිලි දැහැනේ අතරමං වී උන්නේ. මිනුකගේ කාර් එක ගේට්ටුව අසලට එනකොට නිසලි මිදුරට දිව්වේ මිටින් හල්ල කිරිල්ලි එකමෙනි. අම්මෝ, මං බයේ හිටියේ. මොකද උනේ සර්? ඒ මොකටද බය වෙන්නේ? එහෙ ඉන්නෙත් අපි වගේ මිනිස්සුනේ. මිනිස්සු නිසාම තමයි බය. සත්තු ළඟට ගියාට බය නෑ. නිසලි සිනාසෙමින් මිනුකට කීවේය. එළිය බංකුවෙන් වාඩි වුණ දෙන්න කරුණාවති ගෙනා තේ එක බොන ගමන් සිදු වූ දේ නිසලට කීවා. මේ නිසලි, ලෝචනා කතා කළා ඔයාට. කෝල් එකක් ගන්න කීවා. අරන් බලන්න, මං වොෂ් එකක් දාගෙන එන්නම්. හරි මහන්සි. නිසලි ලෝචනාට කෝල් එකක් අරන් මෙහි සිදු වූ දේ විස්තර කරමින් කීවා. කතා කර කර ඉන්න අතරෙම මිහිදිගෙන් මැසේජ් එකක් ආවා. නිසලිට ඒක කියවන්න හිතුණා. මේ ලෝජි පොඩ්ඩක් හිටපන්. අර ගෑණිගේ මැසේජ් එකක් ආවා. කියවලා බලනකන් ඉන්නවකෝ. මිනු, දැන් නම් මම ඉවසුවා හොඳටම ඇති. ඔයා ඇවිත් මාව බලලා යනවද? නැත්නම් තාත්ති එක්ක මම ඔයා ඉන්න තැනට එන්නද? ලෝචි, එතකොට මූ ගෑණි බලන්න යන්නේ නැද්ද? ඒකනේ බං, මැසේජ් එකේ හැටිය නම් සෑහෙන කාලෙකින් ගිහිල්ලා නෑ වගේ. සමහර විට දැන් මේ තාත්තගේ ප්‍රශ්න නිසා අවුලෙන් නැත්තේ. ඒ නිසා යන්න වෙලාවක් නැතුව ඇති. එහෙම වෙන්න ඇති. පව් සර්. සර් පව් කියලා උඹ උගේ ප්‍රශ්න විසඳ ඉන්න එපා. පාඩම් කරපන්. කොහොම හරි උඹේ වැඩේ කොට දාගන්න විදිහක් බලපන්. මට බිනුරත් කියන්නම කීවා. අනේ පව් බිනුර, තාමත් මං ගැන හොයලා බලනවා. ඇත්තරම් බිනුර කියන්නේ මාරම හොඳ කොල්ලෙක්. එච්චර හොඳ කොල්ලෙක් ජීවිතේට මුණ ගැහිලා නෑ. නිසිලිට කතා කරන්න පුළුවන් උනේ එච්චරයි. පිටිපස්සින්දලා ෆෝන් එක උදුරගත්ත මිනුක වේගෙන් තාපයට දමා ගැසුවා. ෆෝන් එක කෑලි වලට කැඩිලා බිම වැටුණා. නිසලි දෑත් කම්බුලේ තබා මිනුක දෙස බලාගෙන සිටියේ සිදුවේ කුමක්ද කියා හිතා ගන්න බැරුව. කෝපයෙන් වෙවුලමින් නිසලි ළඟට ආව මිනුක නිසලිගේ කෙස් වැටියෙන් අල්ලගත්තා. අනේ කරුණාම්මේ, නිසලිට කෑ ගැස්සුණා. උඹට තාම ඔය බිනුරේ අමතක කරන්න බෑ නේද? ඌ මාරම හොඳ කොල්ලා. ඇයි උඹ පිරිමි දැකලා නැද්ද? අනේ මහත්තයෝ, මොකද මේ? අතාරින්නකෝ. මේ පොඩි එකියක්නේ. වරදක් තිබ්බත් මේ විදියට හොඳ නෑ නේද? දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් කියලාවත් හිතන්න බැරිද? කරුණාවතී කේන්තියෙන් මිනුකගේ ග්‍රහණයෙන් ගලවාගත් නිසලිව තුරුල් කරගත්තා. බය වෙන්න එපා නෝනේ, මං ඉන්නවනේ. නාඩා ඉන්නකෝ දැන්. කරුණාවතී නිසලිව තුරුල් කරගෙන කුස්සියට ගියා. මිනුක බංකුවේ වාඩි වෙලා කල්පනා කරන්න ගත්තා. ෂේ, මොකද්ද මං ඒ කරේ? මිනුක තමන්ටම හිතින් බැන්නා.
පව් කෙල්ල. මම නම් මහ නරුමේ. මං ගැන විතරයි හිතන්නේ. ටික වෙලාවකට පස්සේ මෙනුක ගේ ඇතුළට ගියේ ගේ ඇතුළේ තත්ත්වය බලන්න. දෙන්නම කුස්සියේ පඩිපෙළේ වාඩි වෙලා. නිසලි කරුණාවතිගේ උකුලේ හිස තියාගෙන කරුණාවති නිසලිගේ හිස අතගාමින් ඇයව සනසනවා. මහත්තයා ඔහොම සැරකලාට නෝනට පණ ඇරලා ආදරෙයි. ඕම් බලන්නකෝ තව චුට්ටකින් නෝනට ආදරෙන් කතා කරයි. එහෙම තමයි පිරිමි. ඔය කේන්තියට කෑ ගැහුවට එයාලගේ හිත හරි අහිංසකයි. ඒ ඇත්තෝ ආදරේ පෙන්නන්න දන්නේ. දැන් ඇති ඇඬුවා. ඔළුව උස්සන්නකො නෝනේ. ඔහොම අඬනකොට හොඳ නැති බඩේ ඉන්න දරුවට. කරුණාවති දහසක් දෙයි කියලා හිත හදන්න උත්සාහ කළත් නිසලි කරුණාවතිගේ උකුලෙන් හිස එසෙව්වෙම නෑ. ඒත් දරුවට හොඳ නෑ කීවම කරුණාවති දිහා බැලුවේ රතු වෙලා ඉදිමිලා තිබුණ මූණ හරවෙලා හරි දුකෙන්. අනේ කරුණාම්මේ මගේ පැටියට මුකුත් වෙන්නේ නෑ නේද? නිසලි කුස අත ගෑවේ දරුවන් බිහි කරපු පරිණත ගැහණියක ලෙසිනි. මට සමාවෙන්න රත්තරනේ. ඔයාගේ අම්මට ඔයා වෙනුවෙන් ඕන දුකක් උහුලන්න පුළුවන්. මං ආය අඬන්නේ නෑ මැනික. ඒ දෙස බලාගෙන හිටපු මිනුකට ඒ වචන දරාගන්න බැරි වුණා. නිසලි ළඟට ගිය මිනුක නැගිටින්න. කෝ ඉතින් නැගිටින්න හොඳ ළමයා වගේ. මිනුක නිසලිගේ අතින් නැද්ද නිසලි කරුණාවතියට තවත් උරුල් වුණා. හරි ඉතින් මම දැන් සොරි කිව්වනේ. එන්නකො නිසලි. නෝනේ යන්නකො දැන් මම උයන්නත් තියෙනවනේ. මම උයලා නෝනට ලස්සන කතාවකුත් කියලා දෙන්නම්කෝ. දැන් ගිහින් මූණ හොද ගන්න. එතනින් නැගිට නිසලි මිනුක දෙස නොබලම කාමරයට ගියා. පිටුපාල යන නිසලි දෙස බලාගෙන හිටපු මිනුක දැන් නිසලි ඉස්සරටත් වඩා ලස්සනයි. ඇඟට ඇලුණු කෙටි ගවුමට පුළුල් උකුල මැනවින් පෙනුණා. මෑ දකින්නකොට නැවත හැරී බලන්නට සිතුනේ නැත්තම් පුදුමයකි. පිරිමියෙකු දකින්නට පියනාරි දේහය ඇය සතු ඇත.